අපි අද යන්න හදන්නේ ලංකාවේ තියෙන තවත් එක්තරා ලස්සන කැම්පින් සයිට් එකකට. ඉතින් ගමනේ ආරම්භය මේ විදියට තමයි සිද්ධ වෙන්නේ. අපි දෙනියායේ ඉඳලා එන ගමනේදී කාලගුණය මේ විදියට පුංචි බාධා කිරීමක් සිද්ධ කරත් කාල වේලාව ඉක්මවා ගොස් ඇති නිසා අපි වැස්සෙම ඉදිරියට ගමන් කරනවා. මේ විදියට අපිට කිලෝමීටර් 20ක් පමණ දුර යන්න තියෙනවා. ඉතින් මේ වෙද්දී වැස්ස තුරල් වෙලා තිබුණත් මීදුම් ගතිය තිබෙන නිසා මේ මාර්ගයේ ඉතාමත් ප්‍රවේශමෙන් ගමන් කරන්න ඕන. අද අපි රාත්‍රිය පහන් කරන්න සැලසුම් කරන් ඉන්නේ සූරියකන්ද කඳුමුල්ලේ. ඉතින් සූරියකන්ද කියන්නේ ලංකාවේ තියෙන ලස්සනම කැම්පින් සයිට් වලින් එකක්. මේ විදියට අපි වැස්සේ තෙමීගෙන ඉදිරියට ගමන් කරද්දී මට නම් දැනෙන්නේ මේ වැස්ස නොනවතින පාටක් තමයි අද දක්නට තියෙන්නේ. කොහොම නමුත් අපි ඉතින් මග නවතින්නේ නැතුව අපේ ගමනාන්තය කරා ඉතාම යහුසුලුවම ගමන් කරනවා. මෙතනින් ඉස්සරහට අපට හම්බන්නේ කඩමුදුන මංසන්දිය. එතනින් වමට හැරිලා කන්ද උඩට තියෙන මාර්ගයේ ඉදිරියටම යනකොට තමයි අද අපගේ රාත්‍රී නවාතැන්පල හමුවන්නේ. මාර්ගයේ ආරම්භය ඉතාම හොඳ තත්ත්වයේ තිබුණත් කන්ද දෙසට යන්නම මාර්ගය ඉතාමත් අබලා. ඉතින් මේ වෙලාවේ මේ මාර්ගයේ තිබුණේ අපේ බයික් එකේ ලයිට් එළිය විතරයි. ඒක නිසා අපි ඉතාම ප්‍රවේශමෙන්ම කඳු මුදුන දෙසට ගමන් කරනවා. මොකද පොඩ්ඩ මිස් වුණොත් ගමන වරදින්න තියෙන ඉඩකඩ වැඩි නිසා. මේ විදියට අවසානයේදී අපි අපගේ රාත්‍රී නවාතැන්පලට පැමිණෙනවා. ඒ වෙද්දිත් වැස්ස තුරල් වෙලා තිබෙන්නේ නැති නිසා අපි වැස්සෙම කූඩාරම අටවා ගනු ලැබුවා. වැස්ස වගේම හුළඟත් එක්ක තියෙන ඒ මීදුම් ගතිය ඔක්කොමත් එක්ක එකට මුසු වෙලා තියෙන නිසා අද රාත්‍රිය ඉතාමත් ආරක්ෂාකාරී සහිතව තමයි ගත කරන්න සිද්ධ වෙන්නේ. good morning. මේ විදියට තමයි අපට උදෑසන view එක බලා ගන්න තියෙන්නේ. ඉතින් ඇත්තටම ලස්සන view එකක් තමයි මෙතනට දකින්න තියෙන්නේ. තාම මීදුමෙන් වැහිලා නිසා ගොඩක් තැන් ඇත්තටම ක්ලියර් නැහැ. දවල් වෙන්න මීදුම ක්ලියර් වෙන්න ඉතින් මීටත් වඩා හොඳ view එකක් බලා ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. ඒ අතරේ අපි අපගේ බෑග් ටික රෙඩි කරගෙන අපේ කැම්පින් සයිට් එක අස් කරලා අදට සූරියකන්දට සමුදෙන්න තමයි හදන්නේ. ඉතින් මේ වගේ ලස්සන තවත් වීඩියෝ එකකින් හම්බෙමු.